slowly. Welcome to Today English Hello. Knowing the English language will be an advantage for maintaining your personality. Wherever you go, if you speak English with them, they will think that you are an important person for them. When you want to migrate to any country, your communication skill must be in English. When you want to pass an interview, your communication skill must be in English. Even if you want to fill up an application for requesting a passport, you have to fill it out in English language. So, no matter what anyone says, you have to learn English anyway. Thank you. Hello, සුබ දවසක්. ඕගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව දැනුම ඕගොල්ලෝ ළඟ තියෙනවා කියන්නේ ඔයාගේ පුච්චලිකත්වයට පර්සනැලිටි එකට ගොඩාක් වාසි වෙනවා. ඔයා යම් තැනකට ගියාම ඒ අයත් එක්ක ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා නම් ඒගොල්ලෝ හිතනවා ඔයාව ඒගොල්ලන්ට වැදගත් පුජ්‍යලෙක් කියලා. ඒ වගේම ඕගොල්ලෝ යම් දවසක විදේශ රටකට සංක්‍රමණය කරොත් ඕගොල්ලන්ගේ sannivedana මාධ්‍ය විය යුත්තේ sannivedana කුසලතාව විය යුත්තේ ඉංග්‍රීසි භාෂාව. මම කියන්නේ 100% 100%ක් වෙන්න ඕන කියලා. අඩුම තරමින් 50%කවත් sannivedana හැකියාවක් ඔයගොල්ලෝ ළඟ තියෙනවා. ඒ වගේම විදේශ රටක හෝ තමන්ගේ මව් රටේ සම්මුඛ පරීක්ෂණයකට යන විට ඔයගොල්ලන්ට ඒ දැනුම ඉංග්‍රීසි භාෂාවෙන් sannivedanaya කිරීමේ හැකියාව අනිවාර්යෙන් තියෙනවා. ඒක ලොකු වාසියක් වෙනවා ඔයගොල්ලෝගේ සම්මුඛ පරීක්ෂණයේ සමත් වීමට. ඒ විතරක් නෙමෙයි. අඩුම තරමින් ඔයගොල්ලෝගේ પાස්පෝර්ට් එක රික්වෙස්ට් කරන්න, ඉල්ලුම් කරන්න ඒ ලබා දෙන ඇප්ලිකේෂන් එක පවා ඉල්ලුම් පත්‍රය පවා සම්පූර්ණ කරන්න තියෙන ඉංග්‍රීසි භාෂාවයි. ඉතින් කවුරු හරි කියනවා නම් ඉංග්‍රීසි භාෂාව වැදගත් වෙන්නේ අපිට ජීවත් වෙන්න කියලා, ඒක දුකට කියන කතාවක්. ඒ නිසා අද ඉඳන් මේ මොහොතේ ඉඳන් දවසකට අඩුම තරමින් පැය භාගයක් හරි ඉංග්‍රීසි වලට යොදා ගන්න. ඒකේ කතන හැකියාව, අහුම්කන් දීමේ හැකියාව, ලිවීමේ හැකියාව සහ කතා කිරීමේ හැකියාව, මේ කාර්යයන් හතරම අනිවාර්යයි. ඒ වගේම තමා ග්‍රැමර් නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියනවා සමහර අය. නමුත් ග්‍රැමර් අනිවාර්යයි. භාෂාවක් නිවැරදිව කතා කරන්න ග්‍රැමර් අනිවාර්යයි. එහෙමනම් අදම මේ දැම්ම තීරණය කරන්න තමන්ගේ ජීවිතේ වෙනුවෙන්, තමන්ගේ පර්සනැලිටි එක, පුජ්‍යලිකත්වය වෙනුවෙන් පැය භාගයක් හෝ ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් වෙන් කරනවා කියලා. සුබ දවසක්.